හයි ළමයි කොහොමද ඔයගලන්ට? ඔන්න අදත් මං ආවා වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා මම. ඉතින් අදත් වෙනද වගේම ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. කමෙන්ට් කරන්න. හරි ඉතින් මේ උදේ මම උදේට ගොඩක් දුරට මං කියවනේ මම අර කෙට්ටු වෙන්න try කරන නිසා මේ දවස්වල මම කන්නේ ටිකක් අර අඩු වෙන උදේට කන්න නැතුව නම් ඉන්නේ නැහැ ළමයි මට කන්න නැතුව ඉන්නත් බෑ. ඉතින් මොනවාම හරි චූටි දෙයක් කනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේත් හදන්නේ. මම කුරහන් වලින් රොටියක් හදාගන්න යන්නේ. බලන්නකෝ මම හදන විදිය. ඔයත් පොඩ්ඩක් හරි ඇඟ අඩු කරගන්න ඔයාගේ හිතේ තියෙනවා නම් උදේට නම් ළමයි කන්න එපා. සීනි දාපු දේවල්, පිටි කෑම, එතකොට කිරි පිටි, ඒ වගේ දේවල් නම් ගන්න එපා. ඔයාට උදේට තේක නැතුවම බැරි කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම ඔයා ජූස් එකක් හදාගන්න. ඒ කියන්නේ අඹ, එතකොට රස ලබු, දින අලිපේර, ඒ වගේ ජූස් එකක් හදාගන්න. හැබැයි සීනි නම් චුට්ටක්වත් දාන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. සීනි, පිටි, තෙල් ඔය තුනම අඩු කරලා බලන්නකෝ. එක සතියක් ඉන්නකෝ අඩු කරලා තුනම අනිවාර්යෙන් ඔයාලට වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් මේ මම පාන් පිටි චුට්ටක් ඒ කියන්නේ මේ සෑන්දක් වගේ දාගත්තා. මොකද නැත්තම් කුරහන් මේ රොටිය අර වඩන්න බෑ පොඩ්ඩක්. ඒක කැඩෙනවනේ. ඒක නිසා චුට්ටක් තමයි මම ඒ දාගත්තේ. ඉතින් අද උදේට කන්නේ මම කුරහන් රොටියක්. ඊට අමතරව කොළ කැඳ එකක් තියෙනවා. ওই දෙක තමයි මම අද උදේට ගන්නෙ. කොහොමත් මම උදේට නම් කනකොට 9:00 නම් පහ වෙනකන් කොහොම හරි අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ නම් ඉන්න බෑ අමාරුයි. මං කිව්වනේ කන්න නැතුව ඉන්නේ නැහැ කියලා මම කුරහන් රොටිය හදන පළවෙනි වතාව මේ විදියට කියන්නේ මේක පාන් පිටි දාන්න නැතුව හදන්න පුළුවන් විදියක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම කවුරු හරි. මොකද පාන් පිටි චුට්ටක් හරි දානවනේ මම ඒකටත් කැමති නැහැ. ඒක නිසා එහෙම නැති මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් කවුරු හරි හදනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අනිත් එක තමයි ළමයි මට කියන්න දෙයක් තියෙනවා. ඉතින් මම තාම වීඩියෝ දාන වෙලා මාසයක් වගේ වෙන්නේ. වීඩියෝ තාම 3ක් 4ක් වගේ මම හිතන්න දාලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය බලලා නැහැ. උනාට මට හරිම සතුටුයි. එක්කෙනෙක් හරි බලලා කියලා පෙන්නද්දි උදේට මම බලනවා අනිවාර්යෙන් කවුද මේ මොනවාද views ඇවිල්ලාද subscribe කරලාද කියලා බලනවනේ. අනිවාර්යෙන්ම බලනවා. ඉතින් මට එක්කෙනෙක් හරි බලලා තිබ්බොත් එහෙම මාර සතුටුයි ළමයි. ඇත්තටම හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. අඩුපාඩු තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ආසයි දේවලුත් දැනගන්න. හරි ඉතින් ලුණුයි කුරහන් පිටි පාන් පිටි මේස හැන්දක් විතරක් දාලා අනාගත් එක මං චූටිවට අර ගුලි 3කට හදාගත්තා අපිට දෙන්නාට. දැන් තියෙන්නේ ඒක ලිපේ දාලා රොටිය හදාගන්න. එහෙනම් ඉතින් අපි බලමු. ළමයි ලුණුයි කුරහන් පිටි මොනවාද පාන් පිටි විතරක් නෙමෙයි මම එකට පොලුත් දැම්මා. මට කියන්න අමතකුණා. මේ අනිවාර්යෙන් පොලුත් එකතු කරන්න. මේ පේනව නේද වෙච්ච දේ අයියෝ ඒක අවුල් ගියානේ අනේ. මේක මේ බෑනේ අතින් අර මේ වඩවන්න බෑනේ වඩවලියලා මේකෙන් තියන්නත් බෑ. මම බොහොම අමාරුවෙන් මේ හැන්දෙන් අරගෙන මේකෙන් තියලා මේ හැන්දෙන්ම තමයි මේ වඩව ගත්තේ. ඒ වුණාට අනේ මන්ද ළමයි ඒක පෙන්වන්නත් බෑ මට. ඒනත් දැන් පෙන්වන්නත් ඕනේ. දැන් මේක මං ඉස්සර ටික දාලානේ තියෙන්නේ. මේ අනේ ඇත්තටම මට කියන්න මේක හදාගන්න දිහා බලනකො මට වෙච්ච දේ. දැන් ඉතින් උදේට මේක කන්නත් ඉපේ. හැබැයි ළමයි තව දෙයක් කියනවනේ මේක එනවාට රසයි. ඒ කියන්නේ අර ලස්සන නැති වුණාට ඇත්තටම රසයි. මගේ බබාලා දෙන්නත් කෑවා මමත් කෑවා. ඇත්තටම රසයි. එහෙම මොකුත් අවුලක් තිබ්බේ නෑ. මේ වගේ දේවලුත් වෙනවනේ. ඉතින් මිනිස්සුන්ට වැරදෙනව නේද? ඉතින් මේ ඔන්න මට වෙච්ච දේ. මම මේක දාන්න නැති වෙන්නේ නැතුලා ආයි දැම්ම නෑ. ඉතින් මේක තමයි ඇත්ත. ඇත්තම වෙච්ච දේ තමයි මේ දාලා තින්නේ. කමන්නේ. ඉතින් මම කෑවා. ඇත්තටම රසයි. හැබැයි ලස්සන නෑ ඉතින්.
දවල් 11:00 විතර. දැන් තමයි මම දවල්ට යන්න හදන්නේ. අද මට මඤ්ඤොක්කා කොළ ටිකක් හම්බුණා. ඇත්තටම හම්බුණා නෙමෙයි. අර එහා පැත්තේ වත්තේ උලඟට ගහක් කඩාගෙන වැටලා අපේ පැත්තට වැටලා. ඉතින් මම එකෙන් මඤ්ඤොක්කා කොළ දෙක තුනක් කඩාගත්තා. මම නම් ඇති වෙන්න කාලා තියෙනවා මඤ්ඤොක්කා කොළ. එනවාට මගේ හස්බන්ඩ් නම් එහෙම කාලා නැහැ. ඒක නිසා එයා ආසයි. එයා ආස නිසා මම කොළ ටිකක් කඩාගත්තා ඒ ගහෙන්. ඉතින් අද දවල්ට මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් මම හදන්නේ. තව මේක ළමයි මේ සමහර අය තෙල් දානවා අර මිරිස් කරල් කඩලා දාලා මාර රසයි. එහෙමත් මම කාලා තියෙනවා. මම මේ කොළ ග්‍රයින්ඩ් කරගන්න මේ මොනවාද මේ ගැජමැටික් එක මම ගෙන්න ගත්තේ මට පේජ් එකේ නම මතක නෑ. පේජ් එකේ නම නම් මතක නෑ. ඇත්තටම මම ඔන්ලයින් ගෙන්නපු බඩු වලින් ඒ කියන්නේ අර පොඩ්ඩක්වත් මුකුත්ම අවුලක් නැතුව තිබ්බේ මේක විතරයි. අදටත් හොඳට වැඩ කරනවා. දැන් අවුරුද්දකට ළඟයි මම අරගෙන. මාර ලේසි ළමයි. ඒ කියන්නේ කොළ කප ඇත්තට මට නම් හීනියට කොළ ලියන්න බෑ. මේකෙන් ඒ කියන්නේ මට Tamanට ඕන ගන්නට ගන්න පුළුවන්. හොඳටම මේ කැපිලාද නැත්නම් අඩුවෙන්ද ඒ ඕන විදිහකට ගන්න පුළුවන්. මේක නම් මට මාර වටිනවා. ඒ කියන්නේ මම මාර ආසයකට මම ඔන්ලයින් ගෙන්න බඩ වලින් මම ආසම එක මේක තමයි. මම හිතන්නේ 2900ක් හරි ඔහොම ගාණක් උනේ. 3900ක්ද මට නම් හරියටම මතක නෑ. කොහොම හරි ඒ ගෙනාපු ගානට වැඩියත් වටිනවා මේක මට නම්. මම හදන්නේ අද මඤ්ඤොක්කා කොළ මැල්ලුමක්නේ. ඉතින් අර මං කිව්වේ බෙදුමක් හදනවා මාර රසයි කියලා එක තෙල් දාලා හදන්නේ පොල් දාන්න නැතුව. ඒක හදන්න දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න හදන විදිය. මම රතු ලුණු තමයි මේකට එකතු කරගත්තේ. රතු ලුණු දැම්මම රසයි කියලා මට හිතුණා. මේක ප්‍රොමෝෂන් එකක් එහෙම නෙමෙයි හරිද? මේ මම මැෂින් එක ගැන කිව්වේ නිකන් මං කිව්වේ ඒක අර පහසු නිසා කිව්වේ. හරි මේ තියෙන්නේ මැල්ලුම මම හදපු මඤ්ඤොක්කා කොළ මැල්ලුම. බලන්න කොළ පාට ලස්සනට තියෙන විදිය. මම කොහොමත් මැල්ලුම් හදද්දි කොළ පාට තියෙද්දිම තමයි එළියට ගන්නෙ. ඒ කියන්නේ ගොඩක් මැලවෙන්න දෙන්නේ නැහැ. විනාඩියක් දෙකක් තිබ්බට පස්සේ මම ඉක්මනට මේ ලිපියම දා ගන්නවා. හරි දැන් තියෙන්නේ මට දෙල් එක හදාගන්න. දෙල් එක හදාගන්න මම ඉස්සෙල්ලම ඇතලියක් ලිපිය තියලා ඒකට පොල් තෙල් චුට්ටක් දාගන්නවා. මම මුලින්ම අබ ටිකක් එතකොට ලුණු සුදු ලුණු කරපිංචා රම්පේ ඒ ඔක්කොම දාලා මම මුලින්ම තෙම්පරාදු කරගන්නවා ඒ ටික. ඒ ටික තෙම්පරාදු කරලා ඉවර වෙලා ඒ ටික තෙම්පරාදු වෙනකොට හොඳට මේ ඊට පස්සේ තමයි මම දෙල් ටික එකතු කරන්නේ. මම එහෙමත් හදනවා. සමහර දවසට දෙල් එක උයලා ඉවර වෙලා අන්තිමට වෙන භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා මිරිස් කරල් දෙක තුනකට කඩලා දාලා අර කියපු ටිකක් දාලා හොඳට තෙම්පරාදු කරලා දෙල් එකට එකතු කරනවා. මේ ක්‍රම දෙකටම උයලා රසයි දෙල්. අද මම මේ විදිහට හදන්නේ. එහෙම හැදුවා කියලා කිසිම වෙනසක් නැහැ. දෙකම මට නම් එකම රස. ඉතින් මේ විදිහට හදලා බලන්න ඕගොල්ලෝ.
මම දෙල් එකට එකතු කරගත්තේ පිටිකල පොල් කිරි. ඒකෙත් එහෙම මට නම් රස දෙකක් නෑ ළමයි. මට නම් මම අතිමිරිකලක් දානවා පොල් ගාලා. නැත්තම් මට කම්මැලිකමක් වගේ හිතුනොත් පොල් ගාන්න මම මේකත් දානවා. එහෙම නෑ. දෙකම පාවිච්චි කරනවා මම. මගේ බබා තාම පොඩි හින්දා මට අර මේ වැඩ කරගන්න චුට්ටක් අමාරුයි. යා චුට්ටක් විතර අර නිදිනවා එහෙම අඩුයි. ඒක නිසා මම පොල් කිරි පාවිච්චි කරන්නේ. එහෙම මට නම් වෙනසක් නෑ. ඉතින් රසයි මෙහෙමයි. ඉතින් හොඳට කිරි දාන්න ඕනේ. හරි ඉතින් මේ තියෙන දෙල් එක විනාඩි 10කට විතර පස්සේ හැබැයි මේක දෙල් එක චුට්ටක් තැම්බෙනවා අඩුයිද මන්ද අඩු වගේ ටිකක්. ඔව් ටිකක් දෙල් එක තැම්බෙනවා අඩුයි. තා චුට්ටක් කරලා තියලා බලමුකෝ. හරි ළමයි දැන් නම් දෙල් එක තැම්බිලා මම ඒකට පොල් කිරි ටික එකතු කරගන්නවා. හොඳ උකු පොල් කිරි එකතු කරගන්න ඕනේ. එතකොට තමයි මේක රස වෙන්නේ. හරි මම දෙල් එකට මිරිස් කරාල් ටිකකුත් බෙද ගන්නවා. මිරිස් කරාල් ටික මම පැය එකමාරක් විතර විනා කිරි මොනවාද ලුණුයි හොඳට දාලා මේ ගොඩක් කළා පෙගෙන තියලා තිබ්බා වතුර දාලා. එතකොට හරිම රසයි මිරිස් බෙදලා කනකොට. තව මම පපඩම් ටිකකුත් බෙදගත්තා. මම මේකටම කරවල කෑලි දෙක තුනකුත් බෙද ගන්නවා. කරවල චට්ටුකුත් දාලා බෙද ගන්නවා. දෙල් එක එකත් රසයිනේ. තව සොසේජස් කරල් ටිකක් තිබ්බා ඉතුරු වෙලා. දැන් ඒ ටික ගෙනල්ලා ටික දවසක්. ඒක නිසා මට හිතුණා ඒ ටිකත් බෙදලා බදින්න ඕනි කියලා. ඉතින් ඒ ටිකත් බෙදගත්තා. ළමයි මේ දවස් ටිකේම හැමෝටම වහිනවනේ. ඉතින් මේ ගොඩක් අයට ගම් වතුර දාලා එතකොට කඳු කඩන් වැටලා ගොඩක් ආපදා මේ වෙලා තියෙනවනේ හැමෝටම. ඉතින් ওই ට්‍රිප් එහෙම යන්න ඉන්න අය නුවර එතකොට බදුල්ල බණ්ඩාරවල ඒ වගේ පැතිවල ට්‍රිප් එහෙම යන්න ඉන්න අය යන්න නම් එපා. මේ අපි ට්‍රිප් එකක් යන හිටියේ නුවරඑළිය අපිත් ඒක කැන්සල් වුණා. මේ ඉතින් මේක නිසා යන්න එපා කවුරුත් මේ දවස් ටිකේ. මගේ තනින්දර ෆ්‍රිජ් එකක් තියෙනවා විකුණන්න. මම දොර දෙක එකක් ගත්තා. සැම්සුන් එකක් තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවනම් ෆ්‍රිජ් එකක් ඕන කරන මගේ ෆ්‍රිජ් එක ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ජායල කඳාන මාබෝල වත්තල ඒ වගේ ගම්පහ එයාවට කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් දුර වැඩිනේ ඩෙලිවරි charge යනෝනේ ගොඩක්. ඒක නිසා එහෙම වමනා කෙනෙක් ඉන්නනම් මට කමෙන්ට් එකක් දාන්න. මම 45කට වගේ දෙන්න තමයි හිතන් ඉන්නේ. මුකුත්ම වෙලා නැහැ. හොඳම තත්ත්වයේ තියෙන එක. ඇවිල්ලා බලලා ගන්න පුළුවන්.
හවස 4:05ට 5ට විතර. ඔව් මට මතක විදිහට ඒ වෙලාව. ඉතින් මම බබාලත් එක්ක උඩට ආවා. ඇවිල්ලා චුට්ටක් ඉතින් ඔය හවසට දන්නේ නැද්ද? අපේ ලොකු බබාට මේ ශ්‍රී ලංකාවේ ඉතින් කවුරුත් නැහැනේ. පොඩි එක්කෙනා තාම පොඩිනේ. සමහර දවසට යනවා. ඉතින් ශ්‍රී ලංකාවේ යාළුවෝ ඉන්නකම මම හැමදාම යවන්නෙත් නැහැ. ඒක නිසා ඉතින් මගේ ඇඟටත් ටිකක් හොඳ නිසා මම ඉතින් එනත් එක්ක කොහොම චුට්ටක් හැමදාම නෑ චුට්ටක් විතර වගේ දේවල් කරනවා. බලන්නකෝ අහසේ ලස්සන. මේ හයිට හයිට විතර මේ හරිම ලස්සනයි අහස. මම ඒකයි නිකන් ඒක වීඩියෝ එකක් දාගත්තේ. ඊට පස්සේ මම එහෙම ආවා. මට රෙදි ගොඩක් තියෙනවා මේ නමලා අල්මාරියට දාන්න. මට බබා එක කරගන්න හරි අමාරුයි. ඉතින් මේ මම ඒ ටික කරගෙන ආවා. මේ දවස්වල රෙදි වේල ගන්නත් හරි අමාරුයිනේ. හරි ළමයි. එහෙනම් මම අදට වීඩියෝ එක ඉවර කරනවා. හැමෝගෙම ආයෙමත් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. තානත් ඉතින් like එකකුත් දාන්න. ඉතින් එහෙනම් ආයෙත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. සරණයි.